ලාංකීය සිනමාවේ ආරම්භයේ සිට 80 දශකයේ සිනමාව වනතෙක් වීඩියෝ කිහිපයක්ම ද ස්ටෝරිටෙලර් YouTube නාලිකාවෙන් බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ ටික නරඹන්න බැරි වුණා නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් ටික දාලා තියෙනවා. ඒවත් අනිවාර්යෙන්ම නරඹන්න. අද මම කතා කරන්න සූදානම් වෙන්නේ 90 දශකයේ ලාංකීය සිනමාව ගැනයි. වීඩියෝව අවසාන වෙනකම්ම රැඳී ඉන්න කියලා ඉල්ලන ගමන් මගේ YouTube channel එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. 1990 දශකය ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ සංකීර්ණ කාල පරිච්ඡේදයක් වුණා. 80 දශකයේ අගභාගයේ ඉතාමත් තීරණාත්මකමින්ම පැවති භීෂණ සමය සහ වර්ධනය වෙමින් පැවති සිවිල් යුද්ධය හමුවේ සිනමාව කර්මාන්තයක් ලෙස පසුබෑමකට ලක් වුණා. ඒ වගේම තිරගත වන චිත්‍රපටවල කලාත්මක බව පිරිහීමක්ද දැක ගන්න පුළුවන්. මේ අවධියේ යම් ප්‍රමාණයකින් අගය කළ හැකි සිනමා කෘති වන්නේ පාලම යට කෙලිමඩල, සිසිල ගිනිගනි, කුලගය, පවන රළුවිය, සෙයිලම, සිහින දේශයෙන්, දුවට මවක මිස, භවදුක, භවකර්ම, චන්ද කින්නරේ, අන්තිමරය, පවුරු වලලු, තීර්ථ යාත්‍රා වැනි චිත්‍රපටයි. 1990 දශකයේ අවසානය වන විට නැවතත් මෙරට සිනමාව ලෝක මට්ටමට ඔසවා තැබීමට මේ යුගයේ බිහි වූ තරුණ සිනමාකරුවන්ට හැකියාවක් ලැබුණා. ලෝක සිනමාවේ නව ප්‍රවණතා වගේම නව ආකෘති ගවේෂණය කරමින් කලාත්මක මාධ්‍යයක් දක්වා සිනමාව වර්ධනය කරන්නට ඔවුන්ට හැකි වුණා. මෙම තරුණ සිනමාකරුවන් ලෙස අශෝක හඳගම, ප්‍රසන්න විතානකී, බෝඩී කීර්තිසේන, බෙනට් රත්නායක, සෝමරත්න දිසානායක, ඉනෝකා සත්‍යාංගනි වැනි සිනමාකරුවන්, සිනමාකාරිනියන් හඳුන්වන්න පුළුවන්. සිසිල ගිනිගනී චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ප්‍රසන්න විතානගේ මහතා මෙම පරම්පරාවේ ප්‍රබලතම සිනමාකරුවා ලෙස හඳුන්වන්න පුළුවන්. ඔහුගේ පවුරුවල්ලු චිත්‍රපටය තුළින් මව තුළ ජීවත් වන ගැහැණිය පිළිබඳ තේමාවක් පදනම් කරගෙන තිබෙනවා. අශෝක හඳගම මහතා සිනමාවට පිවිසෙන්නේ චන්ද කින්නරී චිත්‍රපටය ඇසුරින්. මධ්‍යම පාන්තික පවුලක ආර්ථික අහේනියත් පුද්ගල ඛේදවාචකයත් මෙම චිත්‍රපටයෙන් නිරූපණය කරනවා. වසන්ත ඔබේසේකර මහතාගේ තීර්ථ යාත්‍රා චිත්‍රපටය මෙම දශකයේ බිහි වූ හරවත් නිර්මාණයක්. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ භවදුක, භවකර්ම යන සිනමා කෘතීන්ද දේශීය ලක්ෂණවලින් යුත් කතා රීතියක් ගොඩනැගීමට ගත් ප්‍රබල උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 1990 දශකයේ හින්දි දෙමළ චිත්‍රපට ඇසුරින් අනුකරන චිත්‍රපට නිපදවීමක් දැක ගැනීමට පුළුවන්. නමුත් ඒ වන විටත් නවතම හින්දි දෙමළ චිත්‍රපට මෙරට ප්‍රදර්ශනය වීම නිසා වීඩියෝ කර්මාන්තයත් පුළුල් වීම සමගම විදේශී චිත්‍රපට සීමාවකින් තොරව ආනයන කිරීම හේතුවෙන් මෙරට අනුකරන චිත්‍රපටද අසාර්ථකත්වයට පත් වුණා. මෙවැනි හේතු නිසා විවිධ ප්‍රවණතාවයන්ට යොමුවීමට ඇතැම් සිනමාකරුවන් උත්සාහ දැරීම මෙම අවධියේදී දකින්නට පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස 1991 දී රෝහිත සිල්වා මහතා විසින් චෙරියෝ ඩොක්ටර් චිත්‍රපටය මගින් විකට චිත්‍රපට ධාරාව ආරම්භ කෙරුණා. රෝහිත සිල්වා මහතාගේ රෑදනියල් දවල් මිගෙල් වැනි චිත්‍රපට ආදායම් ඉපදවීමත් සමග බොහෝ සිනමාකරුවන් විකට චිත්‍රපට නිපදවීමට පෙළඹුණත් ඒවායේ නිර්මාණශීලීත්වය හීන වුණා. 2001 වසරේ තිරගත වූ චිත්‍රපටවලින් බොහෝමයක් විකට චිත්‍රපට වූ අතර එහිදී වැඩි ආදායමක් ඉපයීමට සමත් වූයේ රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්ට් ජෝක්ස් චිත්‍රපටයයි. විකට චිත්‍රපටවලට තිබූ ඉල්ලුම අඩුවීමත් සමග මෘදු කාම චිත්‍රපට නිපදවීම ඊළඟ ප්‍රවණතාවය බවට පත් වුණා. ස්ත්‍රී අඩනිරුවත් දර්ශන, සිප වැළඳ ගැනීම, ස්ත්‍රී දූෂණ, ස්ත්‍රී හිංසා වැනි දර්ශන මෙම චිත්‍රපටවල ඇතුළත් වුණා. 1993 වර්ෂයේ ඇගේ වෛරය චිත්‍රපටය මෘදු කාම චිත්‍රපටවල ආරම්භයයි. ඇගේ වෛරය විශාල ලෙස ආදායම් ඉපයීම නිසා ඇගේ වෛරය චිත්‍රපටය කොටස් 4කින් නිපද වුණා. 1999 තිරගත වූ
චිත්‍රපට 21කින් 6ක්ම මෘදුකාම චිත්‍රපටයි. මෘදුකාම චිත්‍රපටවලට ප්‍රේක්ෂක ඉල්ලුම වැඩිවීමත් සමග හින්දි, දෙමළ, ඉංග්‍රීසි වැනි මෘදුකාම ජවනිකා ඇතුළත් චිත්‍රපට විශාල වශයෙන් මෙරටට ගෙන්වා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරුණා. 1990 දශකයේ ශ්‍රී ලාංකීය සිනමාව ගැන තමා අද වීඩියෝවෙන් කතා කළේ. මගේ ඊළඟ වීඩියෝ එකෙන් 2000 වසරේදී ශ්‍රී ලංකාවේ සිනමාව ගැන කතා කරන්න තමයි මගේ බලාපොරොත්තුව. අද මේ තොරතුරු වලින් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් මේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මගේ YouTube channel එකත් මතක ඇතිව subscribe කරලා තියාගන්න.